අලුත් අවුරුදු කෑම මේසයට නැතුවම බැරි කොකිස් මගේ කුස්සියේ මං හදාගත්ත වීඩියෝ එකක් තමයි අද අරගෙන ආවේ. මුලින්ම හාල් පිටි කෝප්ප දෙකකට පාන් පිටි කෝප්පයක් එකතු කරගන්නවා. රස අනුව මේකට ලුණු කුඩු එකතු කරගන්නවා. කහ කුඩුත් හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. දැන් පොල් කිරි ටික ටික එකතු කරගනිමින් මේ මිශ්‍රණය දිය කරගන්නවා. මම මේ පිටි මිශ්‍රණය හදාගන්න පොල් කිරි කෝප්ප 2මාරක් විතර පාවිච්චි කරා. මේ ගානට පිටි මිශ්‍රණය දිය වුණාට පස්සේ මම මේකට බිත්තර 2ක් එකතු කරගන්නවා. දැන් නැවතත් මේ ටික හොඳින් කවලම් කරගන්නවා. කොකිස් වල රස තවත් වැඩි කරගන්න මම මේකට හීනියට ලියාගත්ත කරපිංච කොළ ටිකක් එකතු කරගන්නවා. දැන් මම තාච්චියක් ලිපේ තියලා ඒකෙන් කොකිස් අච්චුවක් තියාගන්නවා. දැන් මේකට පොල් තෙල් අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. අච්චුව තෙල් එකේ හොඳින් රත් වුණාට පස්සේ මම පිටි මිශ්‍රණයේ කොකිස් අච්චුව තියලා කොකිස් එක හදාගන්නවා. අච්චුවෙන් ගලව ගත්තට පස්සේ මේ විදියට කොකිස් එක බැදෙනකන් තෙල් එකේ තියන්න ඕනේ. ගානට රන්වන් පාට වුණාම ඇති. මේ විදියට තමයි මම කොකිස් ටික හදාගත්තේ.
මේ තියෙන්නේ මං හදාගත්ත කොකිස් ටික. මං මේ විදියට පිඟානකින් ලස්සනට අසුරලා පිළිගැන්වෙව්වා. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.